てのキスや熱い眼差しで恋のプログラムを狂わせないでね。Hi everyone, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකකිනුත් මම ස්ටඩි vlog එකක් තමයි කරන්න යන්නේ. මේ තියෙන්නේ මගේ පොඩි ස්ට්‍රෝබෙරි වගාව. මගේ බ්‍රෙක්ෆාස්ට් එකටත් අද මම මේවා ඇඩ් කරන් තමයි හිතාගෙන ඉන්නේ. මේ ඉන්නේ මගේ පුරුෂ යාළුවා පබසරා. මගේ යාළුවෙක් ඉන්නවා පබසරා කියලා. එයාගේ S2මයි මගේ පුරුෂ යාළුවටත් තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මම මෙයාටත් පබසරා කියලා නම දැම්මේ. අද මගේ බ්‍රෙක්ෆාස්ට් එකට මම යෝගට් බෝල් එකක් හදාගන්නයි යන්නේ. මම හරි ආසයි ඩිස්නි කාටුන්ස් වලට. ඉතින් මම ගොඩක් වෙලාවට කද්දි මේ වගේ කාටුන් එකක් බලන්න ගන්නවා. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ vlogs දිගටම බලන්න කැමතියි නම් මම ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා. මේ දවස්වල ගොඩක් අය ලස්සන කියුට් ඉයරින්ග්ස් දාගෙන යනවා මම දැකලා තිබුණා. ඒ නිසා මටත් ආසයි හිතිලා ස්පාකලුම් කියන පේජ් එකෙන් ඉයරින්ග්ස් වගේක් මාත් ඕඩර් කරා. මට මගේ ඕඩර් එක හරිම ලස්සනට කියුට් විදියට පැක් කරලා එවලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඔයත් මේ වගේ කියුට් ඉයරින්ග්ස් වලට ආස කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මේ පේජ් එකෙන් ඒවා ඕඩර් කරලා ගන්න. ඔබ ඩිස්ක්‍රිප්ෂන් එකේ එයාලගේ පේජ් වල ලින්ක්ස් දාලා තියෙනවා. එයා මට තව ඉයරින්ග්ස් 4ක් ෆ්‍රී ගිෆ්ට් එකක් විදියට එවලා තියෙනවා. මේ ඉයරින්ග්ස් ඇත්තටම මාරම ලස්සනයි. so thank you so much. එහෙනම් දැන් අපි අද වැඩ පටන් ගමු. මට ලෙක්චර් නෝට්ස් ගොඩක් ගොඩ ගැහිලා තියෙනවා. ඒ නිසා මම දැන් ඒව ලියන්න පටන් ගන්නවා.
ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. මේ වීඩියෝ එක ගැන ඔයාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් බ්ලොග් එකකින් ඉක්මනටම ආයෙත් එන්න.